තථාගත බුදුරජාණන් වහන්සේ දෙවුරන් මහවිහාරේ වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරන කාලයේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේට ඥාතීන්ගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒ ඥාතීන් ශාක්‍ය වංශික ඥාතීන්. බුදුරජාණන් වහන්සේගේ බාප්පගේ පුතා තමයි අනුරුද්ධ හාමුදුරුවෝ. කපිලවස්තුව තමයි මේ අමිතෝදන රජුරුව පාලනය කරපු ප්‍රදේශය. අනුරුද්ධ හාමුදුරුවන්ගේ ගම මේ කපිලවස්තුව. ඉතින් මේ විදිහට ඥාතීන්ගෙන් ආරාධනාවක් ලැබුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අනුරුද්ධ හාමුදුරුව මතක් කරනවා. ස්වාමීනි මට ඥාතීන්ගෙන් හම්බ වෙලා තියෙනවා ආරාධනාවක්. කපිලවස්තුවේහි නිග්‍රෝධාරාමේහි ඉදිරි වස් කාලය ගත කරන්න කියලා තමයි මට මේ ආරාධනාව ලැබිලා තියෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ මෙය අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයක් බව සිහිපත් කරලා අනුරුද්ධ හාමුදුරුවන්ට කියනවා එහෙනම් අනුරුද්ධ